සන්ධ්‍යාවක් සියලුම දෙනාට. චමෝදත් බුද්ධිනිත් කිව්වා වගේ අපි අද දවසේ එකතු වෙලා ඉන්නේ People's Micro Commerce ආයතනයේ මේ වැඩසටහනේ දෙවන අදියර ආරම්භ වෙන මොහොත. පළවෙනියෙන්ම මගේ වගකීම වෙන්නේ පැමිණ සිටින සියලු දෙනා පිළිගැනීම. හිතුවා මේ ගම්පොලෙන් පස්සේ තරුණ නායකත්වය හැලුවා කියලා. මේ සමහර. හැබැයි මේ මහාචාර්ය සීතා මෙර අතන කී හිටියේ මේ ගම්පොල වෙනකන් තරුණ නායකත්වයේ තිබ්බා ඊට පස්සේ මාත් වයසට ගියා කියලා. අපි කතා කරපු කාරණාවක් තමයි මේ මයික්‍රෝ අපි කොච්චර දක්ෂද කියලා මම උදේශත් මතක ඇති. මයික්‍රෝ කොමර්ස් ආයතනයේ සියලු දෙනාගෙන්ම සහ මෙතෙන්ට පැමිණ සිටින සම්භාවනීය සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතන්නේ අද බොහොම ලස්සන දවසක් කිව්වොත් වගේ සභාපතිතුමා කිව්ව විදිහට විශේෂ දවසක්. මේ වගේ අදහසක් සමාගමට ගෙනහල්ලා අද වෙනතොර මේ වගේ ඉවෙන්ට් එකක් කරලා සතුරු දවසක් විදිහට මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියන එක මම හිතන්නේ අදහස් ටික කිව්වා. මම කල්පනා කරේ මොකක්ද කියන්නේ. මම පුංචි වෙලාවක් ගන්නම්. ඇත්තටම ඉස්සෙල්ලාම හිතන්න ඕනේ දී තමා අපි කතා කරේ ලාභය. ඊට පස්සේ අපි කතා කරනවා මේ අවුරුද්දේ හැබැයි දුලින්ද නම් කිව්වේ නෑ ඩිවිඩන්ස් ගැන අපි කතා කරනවා. අවිවේකී ඒ වගේම තාක්ෂණික වැඩ ටෙක්නිකල් ලෝකයකනේ අපි ඉන්නේ. මං හිතන්නේ ඒ ස්ට්‍රෙස් එකෙන් මිදිලා ඇත්තටම අපි වැඩසටහන් මේ වගේ වරහ තමයි අපි මං හිතන්නේ ජීවිතේ විඳිනවා කියලා දැනෙන්නේ. Masita panuranil dasi pesinin mamat vila
පාතුඩු පයට පෑගිලා නොපුරු වී ඔයා මාසලලකුට සම කළා සුමුදු මුදු දෙපාතුඩු අග පහස නොදෙනිනා යකඩ පය මගේ ඔබ ළඟ හඬා වැළපෙනා Vamos lá,